අපි අද කතා කරන්න යන්නේ සර්වනාම ගැන. අපි බලමු සර්වනාමයක් කියන්නේ මොකක්ද සහ සර්වනාම වලට මොනවද අයිති වෙන්නේ කියලා. හරි. දෙමළෙන් අපි සර්වනාම වලට කියන සුට්ටු පෙයර්හල් කියලා. සුට්ටු පෙයර්හල් කියනවා. එහෙනම් සර්වනාම. අපි බලමු මේ සර්වනාමයක් කියන්නේ මොකක්ද කියලා. සර්වනාමයක් කියන්නේ එහෙනම් ඕනම නාමපදයක් වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් නාමපදයක්. මෙන්න මේ විදිහට අපිට උදාහරණයක් ගන්න පුළුවන්. මම ගන්නම් සිංහලෙන් බලමු කමල්. මේ වගේ කමල් කියන්නේ එතකොට නමක්නේ. ඒකට අපිට ගන්න පුළුවන් ඒ නාමපදයට අපිට ගන්න පුළුවන් ඔහු කියලා. ඒක හඳුන්වන්න අපිට ගන්න පුළුවන් ඔහු කියන සර්වනාමය. ඊට පස්සේ අපි ගමු සතෙක් පෝසා. මෙන්න මේ නාමපදය හඳුන්වන්න අපිට ගන්න පුළුවන් සර්වනාමය තමයි ඕ කියන එක. මෙන්න මේ විදිහට අපිට එහෙනම් සර්වනාම ඕනම නාමපදයක් හඳුන්වන්න භාවිතා කරන්න පුළුවන් කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු දෙමළ භාෂාවේදී සර්වනාම වලට මොනවද අයිති වෙන්නේ කියලා. මුලින්ම මම ගන්නම් මම කියන සර්වනාමය. අපි දෙමළෙන් මම කියනවා නාන් කියලා. ඊට පස්සේ අපි ගමු මම කියන එකේ බහුවචනය අපි. නාංගල්. තුන්වෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් නොඹ කියන එක. මේකෙදී එහෙනම් නොඹ කියන එකට දෙමළෙන් කියනවා නී කියලා. නී ඒ වගේම තව එකක් තියෙනවා නීර් කියලා. මේ දෙකම අපිට ගන්න පුළුවන් නොඹ කියන සර්වනාමයට. හරි. ඊට පස්සේ මේ නොඹ කියන එකේ බහුවචනය අපි බලමු නොඹලා. නොඹලා කියලා කියන අපි නීංගල්. පස්වෙනි සර්වනාමය විදිහට අපිට ගන්න පුළුවන් ඔහු. ඊට පස්සේ ඇය, එතුමා, එතුමිය ඒ විදිහට. එහෙනම් අපි ඔහු කියලා කියනවා අවන් කියලා. අවන්. අවන් කියලා කියනවා ඔහු. ඊළඟට අපි බලමු ඇය. අපිට මේ අවන් කියන එක එහෙනම් පාවිච්චි කරන්න පුළුවන් පුරුෂ ලිංග නාමපද හඳුන්වන්න. ස්ත්‍රී ලිංග නාමපද හඳුන්වන්න අපි ගන්නවා ඇය කියන එක. දෙමළෙන් අපි කියනවා අවල් කියලා. ලකුණෙන් තමයි ඒක එහෙනම් ඉවර වෙන්නේ. ඇය. මේ දෙකටම පොදුවේ ගන්න පුළුවන් සර්වනාමයේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන් අවර්. මේක දෙමළ භාෂාවේ ගෞරවාර්ථයෙන් තමයි අපි තියන්නේ. එතුමා, එතුමා හෝ එතුමිය. හරි. ඔන්න විදියට එහෙනම් සර්වනාම 7ක් ඉගෙන ගත්තා. අපි බලමු ඊළඟ සර්වනාමය මොකක්ද කියලා. අපි බලමු 8 වෙනි සර්වනාමය මොකක්ද කියලා. කලින් ලියපු අවර් කියන එකේ බහුවචන එහෙනම් අවර්හල්. අවර්හල් කියලා කියනවා ඔවුන් කියන එක. ඔවුන් කියන සර්වනාමය. ඊට පස්සේ එනවා 9 වෙනි සර්වනාමයේ විදිහට ඌ ඒක. ඌ කියලා කියනවා අපි අදු. අපිට මේක සතෙක්ට වගේම පණ නැති ඒ කියන්නේ අප්‍රාණවාචී දෙයකට භාවිතා කරන්න පුළුවන්. ඌ ඒක. අවසාන සර්වනාමයේ විදිහට අපිට ගන්න පුළුවන් අවෙයි. අවෙයි. එහෙනම් ඒක තේරුම වෙනවා උන් ඒවා. මේ විදිහට එහෙනම් අපිට සර්වනාම 10 ඉගෙන ගන්න පුළුවන්. අපි ආපහු බලමු ඒ සර්වනාම ටික මොනවාද කියලා. මුලින්ම තියෙනවා නාන්. නාන් කියනවා මම. දෙක නාංගල් අපි.
නී එහෙම නැත්නම් නීර් කියනවා නුඹ. හතරවෙනි එක නීංගල් නොබලා. ඊට පස්සේ එනවා අවන්. අවන් කියන්නේ ඔහු. ඊළඟට අවල් කියන්නේ ඇය. අවර කියනවා එතුමා එතුමි. එහෙම එතකොට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඔහු ඇය කියන දෙකටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් අවර් කියන සර්වනාමය. අවර්වල බහුවචන එනවා අවර්හල් කියලා ඔවුන්. ඊට පස්සේ එනවා අදු අවේ. මේක නම් පහත් ගණය. දෙමළ භාෂාවේ අපි උසස් ගණය පහත් ගණය කියලා ඉගෙන ගන්නවා. එහෙනම් මේ ටික තමයි පහත් ගණයට අයිති වෙන්නේ. ඌ උන් එහෙම නැත්නම් ඒක ඒවා. ඔන්න ඔය විදිහට අපිට සර්වනාම 10 ඉගෙන ගන්න පුළුවන්. අපිට මේ ඉගෙනගත්තු සර්වනාම ඕනම අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන්. අපිට ලියද්දී උදාහරණයක් විදිහට රචනාවක් ලියද්දී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කතා කරද්දී වුණත් අපිට මේ සර්වනාම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඕනම කතා කරන අවස්ථාවකදී අපිට ඒක අපි කතා කරන විදිහ ලස්සන කරගන්න සරලව මේ අපි ඉගෙනගත්තු සර්වනාම ටික භාවිතා කරන්න පුළුවන්.